Hello යාළුවනේ ට්‍රැවල් ගස්සා දැවිලි ඉන්නේ ගමේ වැව ළඟට. අද අපේගේ කොල්ලෝ හිට එකතු වෙලා අද යන්නේ මේ රොටි පාටියක් දාන්න. ඉතින් අපි යමු බලන්න රොටි පාටිය දාන්නේ කොහොමද වැව තියෙන්නේ කොහොමද ලස්සන කියලා අපි ගිහිල්ලා බලමු. Hello යාළුවනේ ඉතින් දැන් මේ අපි රොටි පාටිය දාන්න තැනට අවිලු ඉන්නේ වැව ළඟ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු දැන් මේ රොටි පාටිය දාන්න තැන කොහොමද කියලා. දැන් කොල්ලෝ ටික එකතු වෙලා මේ රොටි පාටිය දාන්න තැන සුද්ධ කරනවා. ඉතින් බලමු ගිහිල්ලා. කොල්ලෝ රොටි පාටිය දාන්න තැන සුද්ධ කරනක මං ඉන්නේ. මේ ආකාරයට තමයි අපි මුලින්ම රොටි පාටිය දාන්න තැන සුද්ධ කරගන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට තා මොනවාද කරන්න කියලා. ඉතින් දරටියක් එකතු කරලා යනවා. දල් තුනකුයි මේ ලිප හදා ගන්නයි ලිප පත්තු කරන්නයි. දරටිකුත් එකතු කරගත්තා. අපි යම් බලමු දැන් ඉතින්ද ලිප හරි ගස්ස ගන්න. ලිප හරි ගස්සගෙන වැඩේ පටන් ගමු. ඉතින් එහෙම අල්ලලා. වැඩි මද්දාරමුකුත් තිබ්බා. දැන් ආයෙත් අවුව පැවුවා. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද දැන් ඊටු වැටි කරගන්නේ කියලා. පොල් ටික නම් ගාලි වරයි දැන් පිටි ගනාගෙන යන්නේ. පිටි ගනානි වටලා ඊට පස්සේ රොටි ටික හදන්න ගමු ලිප අවුලවලා. මේ ගිනි බල කාය මේ පැත්තේ ඉන්නවා. සිජ්ජ ලිප හදනවා. අමාරුවෙන් හිටන් ඉන්නවා. හරි අමාරුවෙන් ඉන්නේ. වතුර වගේ. එක රොටියක් මේ වඩාගෙන ඉවරයි කට්ටියත් එක්ක එකතු වෙලා. ඔය යාළුවනේ දැන් අපි රොටි එකක් දැන් හදලා ඉවරයි මේ බොහෝ දුරට. දැන් අපි පරිප්පු හදාගන්න යන්නේ. පරිප්පු හදාගන්න කියන්නේ දැන් මෙහෙට වහිනවා මාර විදියට. දැන් මේ අපි මේ ඇතුළකට වෙලා ඉන්නේ. බලමු වැස්ස පායයිද කියලා. බෝල් ගහන්න බැරි. සරි දැන් පායලා තියෙන්නේ. දැන් හොඳටම පායලා හබු කලින් වගේම තියෙනවා. නේද අසුනේ? දැන් අවුලක් නැහැ. දැන් ආයෙත් පායලා තියෙන්නේ. දැන් අපි අපේ වැඩ ටික ආයෙත් දැන් එහෙම කන්ටිනියු කරගෙන යන්න හදන්නේ. අපි බලමු. හරි මේ දැන් වැහලා ඉවරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් එළියට ආවා. දැන් වැහලා හොඳට පායලා වලට මේ පේනවා. හොඳට ඉර පායලා තියෙන්නේ. ඊටස්නේ කොයි වගේද දැන් මේ වෙලාවේ පරිසරය? දැන් නම් මේ හොඳ හොලකුත් ඇවිල්ලා තියෙන්නේ. හොඳ හොලකුත් එකක් මාර සිසිල් පරිසරයක් දැන් මේ හරිය. මොකද වැව් තාවුලත් එකක් අපි ඉන්නේ.
ඉතින් බලන්න යන් දිස්සාට දැන් රොටි පාටියක් අතන හදමින් පවතිනවා මේ යාළුවෝ ටික කොල්ලෝ ටික එතන රොටි පාටි හදනවා. ඉතින් අපි බලමු දැන් ඉතින් ඉදිරියට කොහොමද අය වහින්න යන්නේ නැති වෙයි. බලමු මේ ටික කරලා. වැව්හුලඟ කියලා අහලා තියෙනව නේද? වැව්හුලඟ කියලා අහලා තිබුණා දන්නේ නැහැ නේද මොකද්ද වැව්හුලඟ කියන්නේ කියලා. මෙන්න මේ වගේ වැවක් ළඟ ඉඳලා අර එන සීතල හුලඟට තමයි වැව්හුලඟ කියන්නේ. ඒ හුලඟ AC වලින් ගන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම ඒ දේවල් AC වලින් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. රයිට් අපි බලමු ඉස්සරහට කොහොමද රොටි හැදෙන්නේ කියලා. මේ කොල්ල ටික එකතු වෙලා ඔන්න එහෙනම් රොටි පාටිය දැම්මා. රොටි ටික හදාගත්තා, පරිප්පුරියත් හදාගත්තා. ඉතින් දැන් අපි කණ්ඩායි යන්නේ. කාලිවරලා කියන්න කොහොමද රහ කියලා. ඉතින් ටික දැන් රොටි හදලා කන ගමන් ඉන්නේ. සෙට් එකම බල්කම බහැලා රොටි ටික කනවා. ඉතින් යාළුවනේ අද මගේ vlog එක මෙතනින් ඉවරයි. අලුත් vlog එකකින් ආයෙ හමු වෙමු. ඉතින් එහෙනම් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න.